පාප මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? කරුණු දෙකකින් පාප මිත්‍රයා හොයාගත්ත එක. මම මේ කියන එක කැමති නම් පිළිගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. අපේ වයිෆ්ට පිටින් ආරංචි වෙලා මගෙන් අහනවා. පුදුම මිනිස්සෙක් නේ. ඔන්න අර කරුණු දෙකෙන් යුතු යාළුවා අතාරින්න. උන් හරි බයනකයි. දැන් හොඳට බලන්නකෝ යාළුවා මතක් වෙනවද කියලා. අනිවාර්යෙන් කෙලවෙන දවසක මේ වචන එදාට ඇසේවා. හොඳ යාළුවෙක් නම් මට නෝට් වෙද්දී යාළුවා වෙනවට කරද්දී යාළුවටම තට්ටු කරන්න එපා. මට ගොදුරු වෙන්න දෙන්න ඕන. ඒතකොට තමයි ළමයා ඉගෙන ගන්න යාම. හරි? බලන්න. තට්ටු කරන්න එපා. ඒතකොට එයා හැම වෙලෙම මේක කරන්න ගන්නවා. එහෙනම් මෙහෙම කරන්න තට්ටු කරලා කියන්න ඔය වැඩේ නවත්තන්න කියලා. ඒක කමන්නේ. ඔය නවත්තපන් ගන්න බලනවා. හරි? ඔය කරන්නේ එකට සපෝට් කරනවා. බැලුවා. ඇයි? බැලුවා. දැන් අහක බලන්න ඉඳලා කම. ඒ තමයි ඇත්තකටම පාප මිත්‍රයා. ඕ පාප මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? කරුණු දෙකකින් පාප මිත්‍රයා හොයාගත්ත එක. පළවෙනි එක තමයි තමන්ට හානියක් වුණාට පාප මිත්‍රයාට ගාණක් නැහැ. දැන් හොඳට බලන්නකෝ යාළුවා මතක් වෙනවද කියලා. තමන්ට හානියක් වෙනවට එයාට ගාණක් නැහැ. ඒක මාර වැඩි. අපේ ළමයි හොඳ යාළුවෝ කියලා ලං කරගෙන ඉන්නේ සමහරවිට ඒගොල්ලෝ. හොඳට කල්පනා කරලා බලන්න මම කියන බොරුද කියලා. දෙවෙනි එක තමයි පාප මිත්‍රයාගේ ලක්ෂණය තමයි දුර පේන්නේ. දුර පේන්නේ කියන්නේ දුර පේන්නේ කියන එකේ තේරුම මේකයි. එයාට මොනවා හරි වැරදි වැඩක් තමන්ගේ යාළුවත් එක්ක කරන්න කිසි බයක් නැහැ. මොනවා වෙයිද මොන අනතුරු වෙයිද කියලා හැඟීමක් එහෙම නැහැ. අහපු ගමන් කියනවා කරමු කියලා. හොඳට බලන්න මේ විදිහ අය ඔයාලට හම්බෙලා තියෙනවද කියලා. හම්බෙලා තියෙනවා නම් ඕ දැන් හම්බෙලා ඉන්නවා අතාරින්න. මම මේ කියන එක කැමති නම් පිළිගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. අතාරින එකාට යහපතක් වෙයි. එච්චරයි. ඔය ලක්ෂණ දෙකෙන් යුතු යාළුවා හරි භයානකයි. උගේ භයානකම තමයි ඌ රහස් රකින්නේ. රහස් රකින්නේ. තමන්ගේ යාළුවාගේ රහස කියන්න කිසි වෙලාවක දෙපාරක් හිතන්නේ නැහැ. ඇයි? ඌට මොනව පේන්නේ නැද්ද? දුර පේන්නේ. ඌට තමන්ගේ යාළුවාට හානියක් වුණා කියලා ඒක දැනෙන්නේ නැහැ. දැක්කද? කොහෙන් ගියත් අතෙන්ට එනවා. රහස් රකින්න නැති යාළුවට කියනවා මිත්‍ර ද්‍රෝහියා කියලා. එනිසා දරුවෝ ළඟ තියන් ඉන්නේ සමහර විට භෞතිකව නෙමෙයි. තමන් ඇසුරු කරනවා නම් ළඟින්. භෞතිකව ළඟ ඉන්නවද? මමත් ළඟ ඉන්නව ඉන්න පුළුවන් නේද? භෞතිකව නෙමෙයි. තමන් ඇසුරු කරනවා නම් ඔය වගේ කෙනෙක් පරිස්සම් වෙන්න අනිවාර්යෙන් කෙලවෙනවා. අනිවාර්යෙන් කෙලවෙනවා දවසක. මේ වචන එදාට ඇසේවා. හැබැයි දැන් සතුටු හිතෙන ළමයිනොත් ඇති. අනේ මගේ යාළුවා එහෙම නැහැ. සමහර යාළුවෝ ඉන්නවා ආයේ කට කෑවත් යාළුවාගේ රහස කියන්නේ නැහැ. රහස කියන්නේ ඕන දෙයක් අහන්න ඒක බෑ. ඔව්. දැන් පුද්ගලිකව මට ඉන්නවා යාළුවෝ මුඩ නෑ මට ඉන්නේ කීප දෙනා ඉන්නේ. ඒගොල්ලන්ගේ පුද්ගලික දේවල් මට කිව්වහම සමහර විට මම මගේ නෝනටවත් කියන්නේ නෑ. අපේ වයිෆ්ට පිටින් ආරංචි වෙලා මගෙන් අහනවා. ඔයා දන්නේ නැද්ද මේක? එතන මම නිහඬව ඉන්නවා. මේ පුදුම මිනිස්සෙක් නේ. එහෙම කියන්නේ. මිත්‍රත්වය කියලා කියන්නේ කෙලින්ම මිත්‍රත්වයේ අඳුනගත්ත එක ඕකෙන්. රහස් රකින්න. රහස් රකින්න කියලා කියන්නේ එකට හොර වැඩ කරන එකද? අපේ උන්ට මේවා කියලාම දෙන්න වෙනවා නැත්තම් මේ හරි ප්‍රශ්නයක්. ඒකයි. ඔන්න අර කරුණු දෙකෙන් යුතු යාළුවා අතාරින්න. උන් හරි බයනකයි.